ඉතින් මේ විසෙනෙත් අපේ කට්ටිය ගොඩ වෙනවා කියලා විශ්වාසයි. ඉතින් තමන් අදහන ආගමකින් ඔයගලන්ට සහනයක් ලැබෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මගේ කාමරේ පිස්සන් කොටක් වගේ. ඉතින් ඕෆ් දවසේ අද්දා සේරම එළියට අස් කරන්න යන්නේ. මේ බලන්න. මගේ පළවෙනි wood stove oven එකේ කෑන් එක අයිබෝවන්. ඉතින් අදත් ඔයගොල්ලන් හැමෝම ආදරයෙන් මගේ මේ වීඩියෝ එකට එකතු කරගන්නවා. ඉතින් ලංකාවට වෙච්ච මේ ව්‍යසනය ගැන ඉතින් ගොඩාක් කනගාටුයි. ඉතින් අපි ලංකාවේ නොහිටියත් ඉතින් කොච්චර ඈතින් හිටියත් ලංකාවට ඒ වගේ කරදරයක් වුණාම අපිට දැනෙනවා. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා ගෙදර කට්ටිය සනීපෙන්ද යාළුවෝ හොඳින්ද කියලා. ඉතින් අද වෙනකොට ඒගොල්ලන් හැමෝම සනීපෙන් වීඩියෝ එකක් දාන්න ගොඩාක් කල් ගියා. ඉතින් සමා වෙන්න. ඉතින් එකපාර හැම වීඩියෝ එකක් දාන්න බෑ. ඉතින් වීඩියෝ එක හදන්න ගොඩක් වෙලාවක් යනවා. ඉතින් ගොඩක්ම වීඩියෝ එක කරන්න ඔයාගේ මයින්ඩ් එක ෆ්‍රී වෙන්න ඕන. ඉතින් මයින්ඩ් එක ෆ්‍රී තිබ්බේ නැහැ. ඉතින් මේ වෙච්ච දේවල් එක ගැන ඉතින් ගොඩාක් සතුටුයි. අපේ කටුනායක ගමේ කට්ටියත් එකතු වෙලා පුළුවන් විදිහට හැමෝගෙම සල්ලි එකතු කරලා ලස්සන වැඩක් කරලා තිබ්බා. ඉතින් හැමෝටම කෑම දීලා බඩු දීලා ඉතින් ඒගොල්ලන් ලොකු සේවයක් අපේ මිනිස්සු වෙනුවෙන් කළා. ඉතින් ඒකට ගොඩාක් සතුටුයි. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මං වැඩ ඇවිල්ලා මං හදිස්සියේ තමයි මේ එක දැක්කේ. මං දැක්කේ නෑ හරියට. ඊට පස්සේ දැක්ක ගමන් මං පොඩි වීඩියෝ එකක් හදලා Facebook එකේ අප්ලෝඩ් කරා. ඉතින් ඒක බලලා ගොඩක් කට්ටිය ඇවිල්ලා උදව් කරා. ගොඩක් කට්ටිය කතා කරා. ගොඩක් කට්ටිය ආදරෙන් කට්ටිය මතක් කරන්න කිව්වා. පරිස්සමෙන් ඉන්න කිව්වා. ඉතින් මේ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඉතින් ලොකුවට ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක් කරන්න ඉතින් ලොකු මයින්ඩ්සෙට් එකක් තිබ්බේ නැහැ. ෆ්‍රී මයින්ඩ්සෙට් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒකින්ද මට ගන්න තිබ්බ ඕෆ් ඩේස් වගේ හම්බුණා. ඉතින් ඒ ඕෆ් ඩේස් වල බිසි ලයිෆ් එකෙන් පිස්සෙක් වගේ වැඩ කරන ලයිෆ් එකෙන් නැවතිලා ගින්දරත් එක්ක සෙල්ලම් කරන හැමදාම නවත්තලා ස්ලෝ ලයිෆ් එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් යන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඉවරනකම් බලන්න අනිවාර්යයෙන්ම. මේ කරදරේ ලංකාවට වෙන්න කලින් ඉතින් මේ පොඩි ස්ටෝම් එකක් තිබ්බා. ඉතින් මේ එකයි මේ පැත්ත සාමාන්‍යයෙන් ඔක්කොම ටිකම කැඩලා සමහර දේවල් එල්ල තිබ්බ ඔක්කොම කැඩලා ඊපස් ඔක්කොම විනාශ වෙලා වගේ තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් සමයකට පස්සේ අපි ෆෝල් එකේ ඕටම් එකේ වින්ටර් එකේ අපි මේ ගාඩන් ගැන පොඩ්ඩක් නොසලකා හරිනවා. මොකද ඒකට හේතුව මේ සමයක ඉවරන ඉඳලා දෙසැම්බර් අන්තිම වෙනකම්ම ගස්වල කොළ වැටෙනවා. ඉතින් දවසක් ක්ලීන් කළා කියලා ඉතින් ආයෙ බහුදවල්දී ආයෙත් හැඩි වෙලා යකින්ද ඉතින් මේවා පොඩ්ඩක් අස් කරන්න නැහැ.
ගොඩක් දුරට ගාඩන් එක පැත්තේ පොඩ්ඩක් වැඩ පොඩ්ඩක් ඉවර කරා. මගේ කාමරේ පිස්සන් කොටක් වගේ ඉතින් ඔෆ් දවසේ අද්දා සේරම එළියට අස් කරන්න යන්නේ මේ බලන්න. ඉතින් මේ තියෙන ගොඩක් ඇඳවල මෙහෙම උස්සන්න පුළුවන්. ඉස්සුවෙන් පස්සේ මේ යට තියෙන ස්ටෝරේජ් එක. දැන් යන්නේ අල්මාරිය අස් කරන්න. ඒ කියන්නේ ලොකුවට මේ හැඩ් වෙලා නැහැ. පොඩ්ඩක් නවලා තියෙන මේවා ටික පොඩ්ඩක් අස් කරන්න තියෙනවා. අපි ගිහින් බලමු. ශ්‍රී ලංකන් ටී ඉතිං වින්ටර් කාලෙදී මේ ස්ටෝව් එක කියන්නේ ඉතිං heart of the house. ඉතිං අපි යන්නේ දැන් ස්ටෝව් එක පත්තු ගන්න. අපි බලමු මේක කොහොමද පත්තු ගන්න කියලා. මේ තියෙන ස්ටාර්ටර් එක. ඉතින් මේක ඇතුළට දාලා ඉවරලා ඉතින් මේ ස්ටාර්ටර් එක ඇතුළට දාලා පත්තු කරන් තියෙන ඊට පස්සේ මේක පත්තු වෙනවා. trees in the California sun. Sand underneath our feet, the morning's just begun.
මේක හදද්දි මං මේ බීෆ් කියුබ්ස් ටික ඉතින් පහුදා ඕනයිට් රෙඩ් වයින් එකේ සෝක් කරලා තිබෙතොත් මේක මේ ස්ටොක් මේ ස්ටූ එක තවත් රහයි. ඉතින් මේකට මං salt, peppercorns, bay leaves, mixed herbs and red wine දාලා ඉවරලා ඕනයිට් සෝක් වෙන්න තිබ්බා. එතකොට මේක තවත් ෆ්ලේවර්ස් මාරයි. අද අපි යන්නේ වුඩ්ස්ටොක් හවන්න එකකින් කෑම දන්න. ඉතින් මේ වලට ස්පෙෂල් ඩිෂ් තියෙනවා. මේ පොඩ ගණන් වැඩි සහ මාර බලයි. ඉතින් මේ අද මං ඉන්නේ කිචන් එකේ නෙවෙයි. අද ඉන්නේ ලිවිං රූම් එකේ. ඉතින් ලිවිං රූම් එකේ තියෙන ස්ටෝව් එකෙන් තමයි කෑම carrot, celery, onion, garlic, leeks white part and potato. මේ පොඩ්ඩක් කුක් වෙලා ඉවරෙද්දි මම මේක අයින් කරගන්නවා. ඊට පස්සේ මම දාන්න යන්නේ බීෆ් එක. බීෆ් එක පොඩ්ඩක් සීලුවෙන් පස්සේ බීෆ් එක තව තරහයි. බීෆ් කෑලි සොෆ්ට් වෙනකන් ඉතින් මේක කුක් කරගන්න ඕන. ඉතින් මේක වුඩ් ස්ටොක් අවන්නක් හින්දා ඉතින් පැය දෙකක් විතර යනවා. ඉතින් මගේ පළවෙනි වුඩ් ස්ටෝව් අවන් එකේ කෑන් එක කාලා බලමු කොහොමද කියලා. එහෙමයි. ඉතින් මෙහෙම තමයි සාමාන්‍යයෙන් ඔෆ් දවසට හදන කෑම එක එකපාර දවස් දෙක තුනකට හදා ගන්නවා. හදලා මෙහෙම බොක්ස් වල දාගන්නවා. දාලා ෆ්‍රීස් කරනවා. එතකොට වැඩ කරන දවස් වලට ඇවිල්ලා කන ලේසියෙන් දා. සල්ලි වලින් උපකාර කරා වගේ නෙමෙයි. ඉතින් මිනිස්සුන්ගේ මානසික සුවය ලබා ගන්න ගොඩක් අමාරුයි. ඉතින් මං හිතනවා ඉතින් මගේ මේ වීඩියෝ එකේ අරමුණ තමයි ඔයගලන් මේ වීඩියෝ එක බලලා පොඩි හරි සහනයක් මානසික නිදහසක් ඔයගලන් ලබා ගන්නවා නම් ඉතින් ඒක තමයි මගේ ජයග්‍රහණය. ඉතින් හැම ව්‍යසනයකින්ම කට්ටිය එකතු වෙලා එක පවුරක් ලෙස නැගිට්ටා වගේ. ඉතින් මේ ව්‍යසනෙත් අපේ කට්ටිය ගොඩ වෙනවා කියලා විශ්වාසයි. ඉතින් තමන් අදහන ආගමකින් ඔයගලන්ට සහනයක් ලැබෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් බුදු සරණයි ජේසු පීඨයි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයගලන් හම්බ වෙනකන් ඉතින් ඔයගලන් හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you so much.